ඉතින් අද වීඩියෝ එකේදී අරගෙන ආවේ ඔයාගේ ව්‍යාපාර වැඩ කටයුතු වලට එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් වැඩ කටයුතු වලට ගැලපෙන 2025 අප්ඩේට් එකට අනුව Facebook page එකක් ඔයාගේ ෆෝන් එකේම හදාගන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකේදී අරගෙන ආවේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මම අලුතෙන් දාන මේ වගේ වැදගත් වීඩියෝ notification එක මාර්කින් ඔයාගේ ෆෝන් එකේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell button එකත් ඕල් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරිවා මුලින්ම වගේ Facebook account එකට log වෙන්න. ඊට පස්සේ ඔයාට උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉරි කැලි තුනක්. අන්න එතන ඔයා එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයා මෙතන see more කියන තැන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාට මේ categories යටතේ එක එක විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ pages කියලා එකක්. ඉතින් මගේ මේ pages කියන එක උඩින්ම තියෙනවා. ඉතින් ඔයාගේ මේක යටින්ම තියෙනත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සලකුණක් එක තමයි මේ pages කියන එක තියෙන්නේ. මම එතන එකපාරක් ඔබනවා. ඉතින් ඔයාත් එතන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයා මෙතන උඩින්ම තියෙන plus mark එකත් එක්ක තියෙන create කියන තැන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඉදිරියට යන්න මෙතන get start කියන තැන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා page name කියලා. ඉතින් මෙතනට ඔයාගේ page name එක තමයි type කරන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා දැන් මේ page එක හදන්නේ ඔයාගේ ව්‍යාපාරික වැඩ කටයුත්තකට නම් ඒ ව්‍යාපාරික වැඩ කටයුත්තට අදාළ නම තමයි ඔයා මෙතන type කරන්න ඕන. දැන් ඔයාගේ personal වැඩ කටයුත්තකට නම් ඔයා page එක හදන්නේ. ඔයා ඒකට අදාළ නම හොඳ creative නමක් ඕන මේකට type කරන්න. ඉතින් ඔයා මේ page name එකට අදාළ නම type කරන්න. ඊට පස්සේ ඔයා මෙතන next කියන තැන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාගේ categories කියන එකක් අහනවා. ඉතින් ඔයාගේ page එකට අදාළ category එක මෙතනින් type කරන්න බැරි වුණොත් ඔයා මෙන්න මේ දැන් කියන category එක type කරන්න. ඉතින් ඔයා මෙතන type කරන්න ඕන digital creator කියලා. ඉතින් ඔයා එහෙම type කරද්දී ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට උඩින් ඒගොල්ලෝ search කරලා දෙනවා. ඉතින් ඔයා ඒක මේ විදිහට තෝරගෙන මෙතන පල්ලෙහා තියෙන create කියන තැන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා ටික් දෙකක් දාන ඔප්ෂන් දෙකක්. ඉතින් මෙතන පළවෙනියටම තියෙන්නේ promote your product or service කියන එක. දෙවෙනියට තියෙනවා create content and content with fans කියලා. ඉතින් ඔයා මේ දෙකෙන් ටික් එක දාන්න ඕන ඔයා හදන page එක අනුව. දැන් උදාහරණයක් විදිහට ඔයා page එක හදන්නේ ඔයාගේ personal වැඩ කටයුත්තකට නම් videos post වගේ upload කරන්න නම් ඔයා දාන්න ඕන මේ create content and content with fans කියන එක තමයි ඔයා ටික් එක දාන්න ඕන. දැන් ඔයාගේ ව්‍යාපාරික මොකක් හරි ඔයාට ප්‍රොමෝට් කරගන්න නම් ඔයා මේ පළවෙනි එකට තමයි ටික් එක දාන්න ඕනේ. ඉතින් ඔයාගේ page එක අනුව ඔයා ඒක තෝරගෙන මෙතන continue කියන තැන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට fill කරන්න ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ general කියන එක යටතේ මේ bio කියන තැන ඔයා type කරන්න ඕන ඔයාගේ page එකට අදාළ පොඩි විස්තරයක්. ඉතින් ඔයාට ඒක කැමති නම් ඔයාට type කරන්න පුළුවන්. ඊට පස්සේ මේ contact කියන එක යටතේ ඔයා email එකක් ෆෝන් නම්බර් එකක් ඒව තමයි තියෙන්නේ. ලොකේෂන් කියන එක යටතේ ඇඩ්‍රස් සිටි පෝස්ට් කෝඩ් අන්න ඒව තමයි එතන ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ දේවල් කැමති නම් ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන next කියන තැන එකපාරක් ඔබන්න. ඉතින් ඔයාගේ page එකට cover photo එකක් සහ profile photo එකක් මෙතනින් දාගන්න පුළුවන්. මෙතන camera icon එකට එකපාරක් ඔබලා gallery එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයා next කියන තැන එකපාරක් ඔබන්න. ඉතින් ඔයාට කැමති නම් මෙතනින් friends ලට invite කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මෙතන next කියන තැන එකපාරක් ඔබන්න. ඊට පස්සේ මෙතන done කියන තැන ආපහු ඔබන්න. ඊට පස්සේ ඔයාගේ edge එකට switch වෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන මම හදපු page එක. ඉතින් මම දැන් කියලා දෙන්නම් ඔයාට කොහොමද ඔයාගේ page එකෙන් ඔයාගේ Facebook account එකට යන්නේ කියලා. ඔයාට ගන්න තියෙන නැවතත් මෙතන ඉරි කැල තුන එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා පල්ලෙහාට මෙන්න මෙතනින් ඉරි කැලක් වගේ තියෙනවා. අන්න ඒකට එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාට අදාළ Facebook account එකට මේ විදිහට යන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ අද ගෙන ආපු වීඩියෝ එක ගැන ඔයා තාම channel එකත් එක්ක subscribe කරලා එකතු නැත්නම් subscribe කරලා එකතු වෙන්න. තවත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන සුබ දවසක් හැමෝටම.